දිල්කි දිල්කි ආදිත්‍ය වික්‍රමසිංහ. ඇය කොළඹ හතේ පොෂ් කෑල්ලක්. අලබතල නොදන්න පොඩි කාලෙඳන් සුපිරි ජීවිතයක් ගෙවන දිල්කිගේ අම්මයි තාත්තයි නෑ. දෙන්නම ඇක්සිඩන්ට් එකකින් නැති වෙද්දී දිල්කිට අවුරුදු 8යි. දිල්කි හදා වඩා ගත්තේ ඔවුන්ගේ පවුලේ ලෝය රත්නතිලක. මොකද වික්‍රමසිංහ යුවල මැරෙද්දී රත්නතිලකට ලොකු වගකීමක් දීලා ගියා. විශාල බූදලයක් දිල්කිට අයිති. නමුත් ඒක දිල්කිට හම්බ වෙන්නේ නිසි වයස, එනම් අවුරුදු 21ේදී. විවාහයක් කරගත් පසුවයි. එතකම් දේපල තියෙන්නේ රත්නසේකර බාරයේ. ඔහු හරියටම වගකීම් ඉටු කරනවා. දිල්කිට ගාමන් ෆැක්ටරි එකක් තියෙනවා. ඒකෙත් රත්නසේකර චෑමන්. දිල්කිට මුල් පුටුව දෙන්න ඇය ගිවිසුම සම්පූර්ණ කරන්න ඕන. හැබැයි පොඩි කේස් එකක් තියෙනවා. දිල්කි කුකුල් කේන්තිකාර කෙල්ලෙක්. කොල්ල පේන්න බෑ. පොඩ්ඩක් ඇත්නම් අතපය උස්සනවා. මෙලෝ උපන් කොල්ලෙක් දිල්කිට ටෝක් කරන්නේ නෑ. කාලියක්ෂණී වගේ. රත්නසේකර හරිම අවුලෙන් ඉන්නේ කෙල්ල හරියට හදාගන්න බැරි වුණ එකට. ඔව් සනුක රාජපක්ෂ. ගම පොඩ දුෂ්කරයි. හරියටම කිව්වොත් අනුරාධපුර දිස්ත්‍රික්කේ කලාඔය කියන හරියේ ගොවිතැන් බත් කරන අහිංසක මිනිස්සු ඉන්න සුන්දර ගමක තමා සනුක ඉන්නේ. සනුකගේ තාත්තා හොඳ ගොවියෙක්. අම්මා ගෙවිලියක්. සනුකට ඉන්නව නංගි කෙනෙක්. සාමාන්‍ය පවුලක්. හැබැයි සනුකටත් ගමේ ගොවිතැන් එපා වුණා. ඒකයි කොළඹට සේන්දු උනේ ජොබ් එකක් කරන්න. මොකද කොල්ලා ගමේ ඉද්දි නිතරම තාත්තා එක්ක අරගන්න එකමයි වැඩේ. කුඹුරු වැඩ කරන්න ගියාම කොල්ලා හොඳ ටිකන ගත්තා. ඒ හින්දා කොල්ලට ජොබ් එකක් ගන්න සුසුකම් තිබ්බා කරුමි කියන්නේ. මූ ඉන්ටර්විව් ආවේ දිල්කි වික්‍රමසිංහගේ ගාමන්ට් එකට. ළමයි එහෙනම් ඔන්න hina වෙන්න ලෑස්ති වෙන්න. ඔන්න සනුක ඉන්ටර්විව් ඇවිත්. එහෙනම් අපි පටන් ගමු වැඩේ. ඒයි ඔබ මොනවද බලන්නේ මං යද්දි? ඇයි ඔබ කෙල්ලගේ පස්සවල් දැකලා නැද්ද? හෑ යකෝ. අනේ නෑ දිල්කි මිස්. සමා වෙන්න මම බැලුවේ නෑ. බැලුවේ නෑ? තව බොරු කියන්නත් එනවා. බූරුවා තොටමං. අනේ නෑ මිස්. මම මිස් යන දිහා නෙවෙයි බැලුවේ. අනේ සමා වෙන්න මිස්. සමා වෙන්න. සමා බොරුත් කියලා සමා ගන්න තොටමං ඉඳා. අනේ ගහන්න එපා මිස් අනේ. අඩේ මේක මොකෙද්ද බං? අර කොල්ලට බල්ලෙක්ට වගේ ගහන්නේ. ඌත් ගුටි කනවනේ. ඇත්තට අනේ අම්මපා මට ඔහොම පාට් එකක් දැම්මනම් මං ඔය කිව්ව බිය ගහේ බැදලා හානවා. මචං සිරාවට මෑ. අනේ මචෝ මට නම් මේ ජොබ් එක එපා. මං යනවා. ඔහොම හිටපයි යකෝ. දිල්කි දුව ඔක නවත්තනවා. දිල්කි. සෝරි අංකල්. මෙන්න මූ මං යද්දි මගේ පස්ස දිහා බලනවා අංකල්. දෙන්න හිතනවා මැරෙන්න කාලකන්නියට. හා දුව එපා. ඇති ඔක නවත්තන්න. අඩේ ඒ කවුද ඒ වයසක මිනිස්සයා? කෙල්ලගේ තාත්තා වගේ මට පේන හැටියට. වෙලාවට ආවේ. නැත්තම් අරගේ අර කොල්ලව මරනවා. දුව දිල්කි අපිට මිනිස්සු හදන්න බෑ. අපි හැදෙනවා මිසක්. බලන්න ඔය ඇඳුම හැටි. කොල්ල බලනවා නෙවෙයි නිකම්ම බැලවෙනවා. මං අදින්නේ මට ඕන විදියට අංකල්. උන් දැනගන්න ඕන පාඩුවේ ඉන්න. කොහොමද මොකුත් තේරුම් කරන්න බෑ දිල්කි. යන්න ගින් අර අලුතින් ආපු ළමයිට ඉන්ටර්විව් කරන්න. හරි අංකල්. දිල්කි අර කොල්ල ගැන තරහින් පුපුර ගිහින් කැබින් එකට වෙලා අලුත් ළමයි ඉන්ටර්විව් කරන්න පටන් ගත්තා. next සනුක රාජපක්ෂ. දිල්කිගේ ළඟින්ම ඉන්න හොඳම යෙහෙලිය සෙනුරි. සෙනුරි ඊළඟට සනුක රාජපක්ෂගේ නම කතා කළා. සනුක රාජපක්ෂද? ඔව්. ඇතුළට එන්න. පට්ට උජාරුවෙන් ඉන්න දිල්කි පුටුවේ කැරකි අතින් සනුකට වාඩි වෙන්න කියලා කිව්වා. ස්තුතියි මිස්. නම මොකද්ද? සනුක. ගෙදර කියලා හිතුවද? සම්පූර්ණ නම. රත්නායක මුදියන්සලාගේ සනුක රාජපක්ෂ. ගෙවල් කොහෙද? අනුරාධපුරේ කලාඔය මිස්. කෝ බලමු සර්ටිෆිකට්. මිස්. ඔයි මොනවද මේ? මැල්ලුම් වගේ. මෙහෙමද ඉන්ටර්විව් වෙන්නේ? මැනස් කියලා දෙයක් දන්නේ නැද්ද? යකෝ මේකේ කටේ සද්දේ. ජොබ් එක පැත්තකින් තියලා දෙන්න හිතන හක්ක පනින්න. මොනවද තමසේ මතුරන්නේ? සෝරි මිස්. බස් එකේදී තෙරපිලා ෆයිල් එක ඉරුණා. හලෝ මේ බස් එකේද කෝච්චියේද මට අදාළ නැහැ. යනවා ගිහින් අලුතින් එනවා. ඒ කිව්ව මිස්. සනුක මිස් කියන්නේ එළියට ගිහින් ෆයිල් එකක් අරන් සහතික ලස්සනට ඒකේ දාගෙන ආයෙමත් එන්න කියලා.
හරි මිස් හරි. ඕක එහෙමයි කියන්න එපා රෙද්ද. පට්ට ලොකු සීන් මේකේ තියෙන්නේ. ජොබ් එක හම්බ වුණත් වැඩි දවසක් ඉන්න නම් බැරි වෙයි වගේ. බලමුකෝ. සනුක ආයෙමත් පහලට ගිහින් කැන්ටින් එකෙන් ෆයිල් එකක් අරන් සහතික ටිකක් දාගෙන අමුතුවෙන් ආවා. චුට්ටක් ඉන්න. ඇතුලේ කෙනෙක් ඉන්නවා. එයා එළියට ආවම ඔයා එන්න. දොරට තට්ටු දාපු සනුකට සෙනුරි එහෙම කිව්වා. හරි ඔයා එන්න. බලමුකෝ මේ පාර කටුබැල්ලි මොකද කියන්නේ කියලා. අම්මා පානිනවා හොක්කර දෙකක් මොකක් හරි කිව්වා. හරිද? කො ගන්නව බලන්න. මිස්. හරි. සර්ටිෆිකේට් වල ප්‍රශ්නයක් නැහැ. ඒවා ඕකේ. තෑන්ක් යූ මිස්. හරි සනුක. තමුන් මේ කම්පැනි එකේ මැකැනික් ජොබ් එකට ඉල්ලුම් කරලා තිබ්බේ. තමුන්ට ඒ ජොබ් එක දෙන්න පුළුවන්. හැබැයි අපේ කොන්දේසි කිහිපයක් තියෙනවා. ඒක ගණන් විතරයි. සෙනුරි මෙයාට අපි රූල්ස් කියන්න. ඕකේ මිස්. හරි සනුක මෙහෙමයි. 1 මෙහි පිකටින් තහනම්. 2 ආයතනයේ දෙනවා නම් මැරෙන්න ඉරිදා සෙනසුරාදා පොය නිවාඩු නැහැ. මිස් පොයටත් වැඩද? ඔව්. ඇයි තමස පොයට සිල් ගන්න යන්නද? ඔව් මිස් මං ගමේදී පොයට සිල් ගන්න යනවා. ඒ ගමේ කොළඹ එහෙම නැහැ. පොයේ නැහැ පන්සල් නැහැ. මෙහෙ වැඩ කරන්න ඕන. තේරුණාද? හරි මිස්. අනික තමාසනුක නිවාඩු ගන්නවා නම් දවස් 2කට කලින්වත් කියන්න ඕන. මෙතන වැඩ මිසක් යාළුවේ සෙට් කරන් කයිය ගන්න බෑ. හොඳයි මිස්. ඊළඟ දේ තමා අපි 7:30ට වැඩ පටන් ගන්නවා. ඊට කලින් කාඩ් එක ගහන්න ඕන. 7:31 වුණොත් 8 ඉඳලා තමා දවස කවුන්ට් වෙන්නේ. තේරුණාද? ඒකත් එහෙමද? ඔව්. ඇයි තමුන්ට මේක ප්‍රශ්නයක්ද? නෑ මිස්. අවසන් කාරණාව. කෙල්ල හුටපට මේකේ තහනම්. තේරුණාද? ඔව් මිස් තේරුණා. හරි. ඔය කොන්දේසි වලට එකක නම් හෙට ඉඳන් වැඩ කරන්න පුළුවන්. මේකගේ අප්පගේ නීති වෙන්න තියෙන්නේ. හරි බලමුකෝ අපි. දැනට ෂේප් එකේ ඉඳලා. මොකද තමුන් කියන්නේ? මං කැමතියි මිස්. හරි. එහෙනම් සෙනුරි මිස් ඉතුරු කටයුතු කරයි. තමුසේ යනවා. තමුසේ? හක්ක පයින්න දෙන්න නැත්තම් මේකිට මට දුන්න කොන්දේසි වලට එකක වෙලා සනුක කැබින් එකෙන් එළියට එන්න චුට්ටක් ඉස්සරහට ආවා. ආමේ පොඩක් ඉන්නවා. ඇයි මිස්? තමුසේ නළුවෙක්ද? නෑ මිස්. ඇයි නළුව මෙහෙ නෑ. තේරුණාද? බලනව හැටි කොණ්ඩේ ඉරි ගහගෙන. ඇහි බැමි වල ඉරි ගහන්. ඩ්‍රෝවින් පොතක් වගේ. ඕවා බෑ තේරුණාද? හෙට ඉඳන් එද්දි කොණ්ඩේ තෙල් ටිකක් ගාගෙන පීරගෙන එනවා. තේරුණාද? මේකගේ අප්පට යකෝ. එතකොට මේකට පුළුවන් ෆැෂන් කරන්න. අපිට බෑ. හැගෙන් භාගයක් එළියේ මට බන කියන්නේ. හරි හිටපන්කො ටිකක් ඉවසලා. හොඳයි මැඩම්. හරි දැන් යනවා. ගමේ කොල්ලෙක් වුණත් සනුක ටිකක් පොෂ් විදිහට හිටිය ලස්සන කොල්ලෙක්. කෙල්ලෙක් දැක්කොත් දෙපාරක් අනිවාර්යෙන්ම සනුක දිහා බලනවා. ඒ වගේම හැඩකාර ලස්සනම චූටි ඇස් දෙකක් තියෙන පට්ට හැඩ කෙල්ලෙක් දිල්කි කියන්නේ. දිල්කි කැමති නැහැ සනුකගේ ස්ටයිල් එකට. කොහොමත් දිල්කි කොල්ලන්ට වැඩිය කැමති නැති නිසා අනිත් කොල්ලන්ට වගේ සනුකට නීති ගොඩාක් දාලා හිර කරා මුලින්ම. සනුකත් ගොනා සහ තනකොළ තියරිය අනුගමනය කරේ ජොබ් එක සෙටල් කරගන්න. ඒ වැඩපලේම වැඩ කරන ඊරාජ්ගේ රූම් එකේ සනුක නවතින්න තීරණය කළේ ඊරාජ් කියන්නේත් හොඳ බොක්කක් හින්දා. සනුකයා හරියටම වෙලාවට වැඩට හිටින්න ඕන කිව්ලෝ නැත්තම් අර බඩ දන්නවනේ. නෙදකින් මොකයක්ද බං ඒකි? හක්ක පනලා දාන්නමයි බම් මට හිතෙන්නේ. මේ ඒකිගේ හක්ක පන්නන්න කලින් තෝව එම්බාම් කරයි. ඉක්මනින් වරෙන් යන්න. හරි ටාංකෝ මාත් චුට්ටක් පරණ වෙනකන් මං දෙන්නම් උන්දට ජම්බු. අනේ සෙනුකයා මේ ලෙඩනම් දාගන්න එපා තේරුණාද? යකෝතෝ මාර බයන්න තියෙන්නේ. බය වෙන්න එපා යකෝ. ඒකි කෙල්ලෙක්. අපි කොල්ලෝ. රෙද්දන් නොකියා හිටපන් සෙනුකයා. උන් සල්ලි ගස්. යකෝ තෝ කියන්නේ උන් සල්ලි ගස් කියලා කියන කරන හැම බලු වැඩේම අපි හුලන් ඉන්න ඕන කියලාද? රෙද්ද තමා. බලපිය අපිට ඕනේ තාලෙට කොණ්ඩ කපන්න බෑ. පීරන්න බෑ. හෙගි අප්පගේ රෙද්ද නීති ඒවා. මේ කටවහන් කාඩ් එක ගහපන්. ගහලා වරෙන් ඇතුළට. සනුක හාහාපුරා කියලා වැඩට බැස්සා. ෆැක්ටරි එකේ පට්ට කෙල්ල තොගයක් ඉන්නේ. සමහරුන් පිස්සු ඩෑල්, සමහරුන් වැඩට උපන්නුන්. එකී මෙකී කෙල්ලෝ අතරේ කටකාර එකයක් ඉන්නව නදී කියලා. ඒකිගේ හොබි එක කොල්ල ටෝක් කරන එක. අනේ අපේ අහිංසක සනුකයාටත් නදීගේ බැල්ම වැටුණා. හැබැයි සනුකයා අමාරුකාරයා. මචන් සෙව්වන්දි අර අලුතින් ආව මැකෑනික් කොල්ල පට්ටනේ. ඇයි උඹේ කල්පනාව ඌවත් අල්ලගන්නද? මේ නදී මේ පාඩුවේ හිටහන් අහිංසක කොල්ලෝ අමාරු වෙනදා. යකෝ මේකි ඈබංගොන් ඇසී. කොල්ලෝ කොහෙද අමාරු වෙටෙන්නේ? අපිනේ අමාරු වෙටෙන්නේ. අපිනේ පරිස්සම් වෙන්න ඕනේ. අනේ ඔව්
තියෙනවා ඔබට පරිස්සම් කරගන්න මහ ලොකු දෑවැද්දක්. මන්නෝ දන්න මොනර තැන්න. ඇයි කියපන් බලන්න. මොනාද? කොල්ලෝ ගානද? ඒක දන්නේ උඹයි උබේ ඇදයි විතරයි බං. කටවාන් වැඩ කරපන්. ඉන්න කන්නේ බං හැමදේම. මට හිතෙනවා අලුත් මැකැනික් කාර්යයට ඕක් කරන්න. බලකෝ ඇහි බැමේ ඉරක් ගහලා ඔලිවේ තව ඉරක්. හරියට නිකන් අල්ලු අර්ජුන් වගේ. ඔව් වෙන නැත්තම්. හා තෝ හිටුකෝ මං ඌට දෙන්නම් ලනුව. නදී උඹ ඌට දෙයිද ඌ උඹට දෙයිද දන්නේ පරිස්සමේ. ඒව කොහෙද බං මං එක්ක? හරි ඔන්න මගේ මැෂින් එක කැඩුනා එහෙනම්. හිටපන් සිග්නල් එක දාන්න. හරි හොය එන්නේ බඩු. කොහොමද මගේ වැඩ? අනේ මන්දා නදී උඹ නම්. ඇයි මොකද මැෂින් එකේ අවුල? කැඩිලානේ. ඇත්තද? ඔව්වනේ මොනවා හරි කරන්නකෝ. සනුක නදී නැලවෙද්දිම සින්දුව දැනගත්තා. හරි බලමු පොඩ්ඩක් පැත්තකට යනවද? ඇයි යන්නේ? මට බෝ වෙන ලෙඩ නෑ. වෙන්න ඇති. ඒත් මට තියෙනවා. බෝ වෙන ලෙඩ. ඒකයි. අනේ ජෝක් එපා. ඕන් අයින් වුණා. ගෑවෙනවට අකමැති ඇතිනේ. අනේ තේරුම් ගත්ත ගමන් ලොකු දෙයක්. යකෝ මුගේ තියෙන ලොකු සීන්. වෙන උන් හිතලම මගේ ඇඟේ ඇතිලනවා. ඒකට මූ හරි බලාගමුකෝ. මේ ඔයාගේ නම මොකද්ද? අප්පුහාමි. අනේ ජෝක් නොකර කියන්නකෝ. යකෝ අප්පුහාමි මොන රෙද්දක්ද මේ? අපෝ මෙයාගේ ගණ. මොකද අනේ? මේ මැෂින් එකේ කිසි ලඩක් නැහැ. දුවන්න පුළුවන්. අනේ හිටිනවනේ. හිට ගන්න එපා. මොකද්ද කිව්වේ? හරි නරකයි ඔයා. වල් කතානේ කියන්නේ. අනේ මේ නැලවෙන්න නැතුව හිටහන්. උඹේ වල් හිත. ඒකයි. මං කිව්වේ මැෂින් එක හිට ගන්න එපා කියලා. බලන්න. ඒත් මේක කැඩිලානේ තියෙන්නේ. නොකැඩී තිබ්බොත් තමයි පුදුමේ. මොනවද කුඩු ගෑවේ? ආටානාටිය සූත්‍රය මැතුරුවා. ඇයි ඒ? යක්ෂ බය දුරු වෙන්න. අනේ ඔයා මා හොඳ නෑ. නම කිව්වෙත් නෑ. ඒ සෙනුකයා ඩබල් එකේ වරෙන්. හිටන් එන්න. අනේ සානුකද නම? ලස්සනයි හොඳේ නම. අනේ ඵලයන් බයි යන්න. වැඩ කරපන් රෙද්ද. මම යනවා. සානුක එතනින් අඩියට දෙකට මාරු වෙලා ඉරාජ් ළඟට ගියා. ඇයි බං? මොකද්ද සීන් එක? අන්න අර යාලා ඉන්න එකේ අපි කොල්ලෙක් කතකපන් බං. නෑ. යමන් බලන්න. ඇයි බං මේ කට්ටිය බලාගෙන ඉන්නේ? මෝ උසලා ගනින්නකෝ. අරන් යන ලේවැක් කරනව නේද? නෑ බං සනුකයා. අතපය කැපුණු ලෙඩා විතරයි යන්නේ ආට එකේ. මුන්ගේ රූල්ස් එකක් ඒක. අනිතුන් වැඩ. අනේ අම්මගේ රෙද්දේ රූල්ස් බලකුමුගේ අත. පැලිලා තියෙන හැටි. මගදී කලන්තේ දැම්මොත් කවුද ඉන්නේ? ඒකට තමා ආට එකේ කොල්ලෝ ඉන්නේ. අනේ ඉරාජ් මේ කුණු හරපනෝ කිය හිටපන්. ඒයි කෝ ගනින්න රෙදි කෑල්ල. තුවාල බෙදලා අරන් යමු. උඹලා හිටහල්ලකෝ මං අරන් යන්න. එපා සනුකයා. ඌ ආට එකේ යවමු. නැත්තම් උඹට ලෙඩේ. ඒකේ ගියා ඔෆිස් එකට පණිවිඩය කියන්න. ඒක මම බලා ගන්න. උඹලා පාඩුවේ හිටපල්ලකෝ. ඔෆිස් එකට ගියේ පණිවිඩය දිල්කටත් ඉක්මනින් ආරංචි වුණා. කවුද සෙනුරි තුවාල කරන් ඉන්නේ? මැකැනික් කෙනෙක් මිස් දිල්කි. කම්පැනි ආට එකේ යවුවද? ගෙනියන්නලු හදන්නේ. දැන් 70 බුරුත එතන වට වෙලා ඇති. යමන් බලන්න. යමු එහෙනම්. සානුක කොල්ලව වත්තන් කරන් වීල් එකට නගින්න හැදුවේ. එතකොටම ඒයි මොකද ඒ කරන්නේ? තුවාල වෙච්ච ලෙඩෙක් හොස්පිටල් අරන් යන්න හදන්නේ. ඒක පේනවා. තමුන් මොකද කරන්න හදන්නේ? මැඩම් මේ කොල්ලට ටිකක් අමාරුයි. තනියම යවන්න බෑ. මම යන්නේ ඒකයි. ඇයි? තමුන් ડોක්ටර්ද? මේ නිකන් පඬිතය නොවි ඕකෙන් බහැලාවිත් වැඩ කරනවා. තුවාලකාරයා ගියාම ඇති. මැඩම් මේ ඉන්නේ බල්ලෝ බලලු නෙමෙයි. මිනිස්සු සත්තුන්ට වගේ සලකන්න එපා. මම මේ කොල්ල අරන් යනවා. වැඩට පුළුවන් දෙයක් කරන්න. සනුක තමුස කාටද කතා කරන්නේ? කතා කරන්නේ සල්ලි විතරක් ජීවිතය කියලා හිතන සල්ලි බඩගින්නේ මැරෙන කම්පැනි අයිතිකාරයෙක්ට. සනුක තමුසගේ සීමාව ඉන්නවා. කට ගහන්න නැතුව බල්ලෙක් වගේ එළියට දාන්නේ මේකේ. බැලන්න පුළුවන් දෙයක් කරන්න. මට ප්‍රශ්නයක් නැහැ. මචං වීල් එක ගනි. අපි යමු. මුන් එක කතා කරලා පළක් නැහැ. හරි සනුක ආයේ මෙහෙ නැහැ. තේරුණාද? කෙලින්ම ගෙදර ඵලයක්. අනේ තියාගනින් මැඩන් උඹේ රෙද්ද. බෑලාවොත් ගානේ හක්ක පයින්න. යමන් කොල්ලෝ මූට අමාරුයි. මොකක්? මගේ හක්ක පයින්න ගන්න උඹ? අංකල්. සානුක කිසිම බයක් නැතුව දිල්කිගෙන් ගේම ඉල්ලද්දි සේරම කට අරන් බලන් හිටියේ. දිල්කි මේ ෆැක්ටරි එකට ආපු දවසේ ඉඳලා මෙහෙම ගේමක් ඉල්ලුවේ සනුක විතරක් නිසා. දිල්කිගේ මූණ රතු වෙලා ලැජ්ජාවට සේවකයෙක් ළඟ නැවෙන්න උණු එකට කෙල්ල ඉන්නේ අවුලෙන්. ඒ හින්දා කෙල්ල කෙලින්ම දිව්වේ අංකල් රත්නසේකරගේ කැබින් එකට.
හැබැයි කෙල්ල කියන්න ඕන නෑ මේ වෙච්ච දේ රත්නසේකර කැබින් එකේ ඉඳන් බලාගෙන හිටියේ. අංකල් මට අර ඌ බල්ලෙක් වගේ මේකෙන් එළියට ඇදලා දාන්න ඕන අංකල්. දිල්කි මොකද දුව ප්‍රශ්නේ? වාඩි වෙන්නකෝ. කෝ වාඩි වෙන්න. අංකල් මට අර අලුතින් ආපු අර සනුකයා කියන එක දැම්ම අයින් කරන්න ඕන. එච්චරයි. දිල්කි කලබල වෙන්න එපා. දැන් සේවකයෝ අඩු නිසා නේද අපි ඇඩ්වර්ටයිස්මන්ට් දාලා ළමයි ගත්තේ. මෙහෙම ගත්ත ගමන් අයින් කරන්න ගියාම ෆැක්ටරි එකට මොකද වෙන්නේ? අනික ෆැක්ටරි වලින් මොනවද අපි ගැන හිතන්නේ? අංකල් මොකා මොනවා හිතුවත් මට වැඩක් නැහැ. මේක මගේ ෆැක්ටරි එක. මේක දුවන්නේ මගේ විදියට මිසක් වටේ උන්ට ඕන විදියට නෙමෙයි. අනික අංකල් අපි මිනිස්සු අයින් කරා කියලා අනිත් ෆැක්ටරි කාරයෝ මොනවා හිතන්නද? දිල්කි ඔහොම බිස්නස් කරන්න බෑ. අපි මෙහෙම මිනිස්සු වැඩට අරන් ටික දවසක් තියන්න අයින් කරද්දී අනෙක් අය හිතන්නේ අපි එක කරන්නේ ප්ලෑන් කරලා කියලා. මොකද දවස් 10ක් වැඩ කරාට අපේ ළමයින්ට පඩි ගෙවන්නේ නැහනේ. ඔහොම දිගටම කරද්දී අපිට ඒක එච්චර ලාභයක්ද කියලා අනික් අය හිතනවා. මට ඒව වැඩක් නෑ අංකල්. අර සනුකේ අයින් කරන්න ඕන. එපා දිල්කි. ඒක කරන්න බෑ. ඇයි? හේතුවක් නැතුව වගේ හිතුවක්කාර වැඩවලට හෙල්ප් කරන්න මට බෑ. ඌ කටගහන් ආපු එක හේතුවක් නෙමෙයිද අංකල්? කටගහගෙන වැඩනවා කරන්නේ මම බලන් හිටියේ සේරම. එහෙම කොහොමද අංකල්? ඌ මට කටගහන් එන්නේ? ඌ කවුද මං කවුද? දිල්කි මිනිස්සුන්ට ඔහොම කතා කරන්න එපා දරුවෝ. අනිකයා සේවකයන්ට සලකන විදිය අන්තිමයි. අංකල් මේක මගේ ෆැක්ටරි එක. මේකේ තියෙන මගේ රූල්ස්. වෙන්න ඕනේ මට ඕන දේ. එච්චරයි. සනුක අයින් කරන්න ඕන. දිල්කි මට මතක් කරලා දෙනවා වගේ මම මේකේ බෝඩින් කාර්යයක් විතරයි කියලා. හොව්. මේක වගේ ෆැක්ටරි එක. හැබැයි තාම තීන්දුව తీරන ගන්නේ මං. ඒක අමතක කරන්න එපා. මට මේක ඇති වෙලා තියෙන්නේ අංකල්. මේක චාමන් වෙලත් මට බෑ මේකේ ඉන්න සර්වන්ට් කෙනෙක්වත් අයින් කරන්න. මොකද්ද මේ කේමල් චාමන්කම? දිල්කි ඕන විදියට නෙමෙයි. දිල්ගේ තාත්තා වැඩ කළේ. හරිම විදියට. මේ වෙද්දි මේක සම්පූර්ණ බලය ඔයාට දුන්නා නම් මේ ෆැක්ටරි එක තිබ්බතරක්වත් හොයාගන්න නැහැ. ඒයි කියන්නේ ඔහොම වැඩ කරන්න පුළුවන්ද? එතකොට අංකල් කියන්නේ සනුකේ අයින් කරන්න බෑ. හර මිනිස්සු ඉස්සරහමට ලැජ්ජ කරපු එක ලොකුයි අංකල්ට. මට වඩා. එහෙමද කියන්නේ? මෙතන තියෙන ලොකු පොඩි ප්‍රශ්නයක් නෙමෙයි. හරි වැරද්ද කරන ප්‍රශ්නයක්. සනුක හරි. මං ඒකොල්ලව අයින් කරන්නේ නැහැ. එච්චරයි. හරි අංකල්. හරි. එහෙමද කියන්නේ? මට මේ ෆැක්ටරි එකේ සම්පූර්ණ බලය කවද හම්බ වෙන්නේ? හේගටින් දන්නේ උඩ ඉන්න දෙයියෝ තමා දිල්කි. මොකද ඒ කතාව අංකල්? දිල්කි දන්නවා. දිල්කිගේ තාත්තා නැති වෙන්න කලින් මේ ඔප්පු තිරප්පු එක්ක සීල් කරපු ලියුම් 3ක් මට දුන්න කියලා. එකෙන් අපි තාම කැඩුවේ 2යි කියලා දන්නවා. ඔව් අංකල්. අනිත් එක කඩන්නේ කවද්ද? දිල්කි වගේ තාත්තා වැඩ කරන්නේ පිළිවෙලක් ඇතිව. ඔයාගේ පළමු ලියුම කඩන්න තිබ්බේ ඔයාට අවුරුදු 18 දී. එදා තමයි ඔයා දැනගන්න ඔයාගේ වත්කම් ප්‍රමාණය. හා මේ ෆැක්ටරි එකට සම්බන්ධ වෙන්නේ එදා ඉඳන්. ඔව්. දෙවෙනි ලියුම අවුරුදු 20 දී කැඩුවේ. ඒකේ තියෙන ඔයාට චාමන්කම දෙන්න යම් දේවල් කප්පාදු කරලා. මොකද තාත්තට හිතෙන්නේ නැති ඔයා කොහොමත් පිස්සුවක් නටයි කියලා. ඒ කාලෙම ඒකයි මෙහෙම දෙයක් කළේ. අංකල් ප්ලීස්. ඔව් දිල්කි. ඔයාගේ අවසන් ලෙටර් එකේ තියෙන දේ මන් දන්නෙත් නැහැ. මොකද්ද කියලා. ඒක බලනකොට අවුරුදු 21 වෙනකන් ඉන්න ඕන. සෝරි. එතකන් ඔයා චාමන් වුණත් මං තමයි තීන්දුව తీරන ගන්නේ. පැහැදිලි නේද? හා ඒ කියන්නේ තව මාස දෙකක් තියෙනවා බර්ත්ඩේ එකට. ඔව් අනිවාර්යෙන්ම. හරි අංකල් මං යන්නම්. ආදිල්කි මං සනුකට අවවාදයක් දෙන්නම් හොයා වෙනුවෙන්. සනුක තමුන්ගේ සගයා හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා ආපහු ෆැක්ටරි එකට ආවේ වෙන ඕන දෙයක් වුණාවේ කියලා. මොකද සනුගේ අරුගේ තත්ත්වේ? දැන් අවුලක් නෑ බා. පට්ටලේ යාමක් ගිහින් තියෙන්නේ. තව ටිකක් හිටියා නම් මැරෙනවා. නෑ. ලේ දුන්නද උඹ? උඹ කොහමද දන්නේ? නෑ අතේ ප්ලාස්ටර් ගහලා තියෙන්නේ බොගේ. ඒකයි. හැබැයි සනුකයා තොට ලේසි වෙන්නේ නෑ. දීල්කි මිස් පුපුර ඉන්නේ තෝගෙන. අනේ නටන්න කියපන් බා. මං ඕකිට බය නෑ. මට මොනවා කරන්න දෝකි. ඕන්නම් ජොබ් එකෙන් අයින් කරයි. රෙද්ද ගමයකින් කුඹුරු කොටනවා මං. ඒක නම්බුයි මට. අන්න සනුකයා. ඔෆිස් එකේ පියන් කාර්ය යනවා. අනිව තෝ හොයන්නේ. බලමුකෝ. කවුද ඔයා සනුක රාජපක්ෂ නේද? ඔව් මං තමයි සනුක. සනුක ඔයාට රත්නසේකර මහත්තයා ඔෆිස් එකට එන්න කිව්වා. හරි එන්න. අඩේ සනුකයා. දිල්කි මිස් කේස් එක රත්නසේකර සර් දාලා වගේ. කවුද බං රත්නසේකර කියන්නේ? කවුද මේ මගුලේ අයිතිකාරයා? අනේ මන්ද බං. දිල්කි මිස් කොහොමත් රත්නසේකරට බයයි. තාත්තා නෙමෙයි හැබැයි. අංකල් කියලා කියන්නේ. පොරහින්ද තමයි මේක දුවන්නේ. දිල්කි මිස් කරා නම් මේ වෙද්දි මෙතන ෆැක්ටරි එකක් නැහැ. හරි මං ගිහින් බලලා එන්න. හරි කොල්ල බලලා වරෙන්කෝ. එක්ස්කියුස් මී සර්.
සෙනුක නේද? එන්න ඇතුළට. සර් මට එන්න කිව්වේ. වාඩි වෙන්නකෝ සනුක. නෑ සර් මෙහෙම හොඳයි. වාඩි වෙනවා ඉසේ. thank you සර්. පොඩි වෙලාවක් දිල්කිගේ හා රත්නසේකරගේ මනුස්සකම හිතින් සංසන්දනය කරපු සනුක පුටුවක් ඇදලා ඉඳගත්තා. සනුක මොකද්ද මේ දවල් දිල්කි මිස් එක දාගත්තු ප්‍රශ්නේ? නෑ සර් මේ සනුක මෙහෙමයි. දිල්කි මිස් කියන්නේ මේ ෆැක්ටරි එකේ චාම. එතකොට එයා කැමති නෑ කවුරුත් එයාට එකට එක කියන්නේ නවට. ඒ වුණාට සර් සනුක ඉන්න මං කියලා ඉවර නෑ. අඩේ සෙව්වන්දියෝ අර සනුක අයින් කරයිද බං? ඉතින් මට පාන්ද? නදී මේ ඌ අයින් කරා කියලා මට මොකද? උඹට නම් පාන් නෙමෙයි හැබැයි මට පාන්. හැයියේ? යකෝ ඒ මගේ ක්‍රෂ් එකනේ. සනුක තුක් විතර. උඹගේ කීවෙනි ක්‍රෂ් එකද? ඌ අයින් කරන එක හොඳයි. තෝගේ ක්‍රෂ් එක වෙනවට වඩා. අනේ ඵලයන් යන්න තෝගේ ඉරිසියාව. හව් තොට ඉරිසියා කරලා මං යද්දි අරන් යන්න පොඩි ගහන්. අඩේ බං ඒ වුණාට ඌ අනිතුන් වගේ නෙමෙයි. පට්ට හංකාරයි බං. නමවත් කිව්වේ නෑ. ඇයි? උඹ ග්‍රාම සේවකද? උගේ නම් ගම් ලියන්නේ? අනේ මේ නදී නිකන් චාටර් නොවි ඉඳපන්. හරි හරි උඹ බලන් ඉඳහන්කෝ මං ඔකව සෙට් කරගන්න. ගනි බලන් ඉඳපන්. දිල්කි මිස්ගෙන් ගේම ඉල්ලපු මේ උඹලගේ පද්‍රි වෙයි. අනේ ඵලයන් බයි යන්න. අඩේ සනුකයා මොකද ලොක්කා කියන්නේ? හවුලක් නෑ බං. කේස් එක ෂේප්. ආයෙමත් දිල්කි මිස් එක ප්‍රශ්න දාගන්න එපා කිව්වා. පාඩුවේ වැඩ කරන්න කියලා කිව්වා. එල ඒක හොඳයි. කොහොමත් පොර හොඳයි බං. දිල්කි මිස් වගේ නෙවෙයි. ඒක ඇත්ත. ඉරාජ් චුට්ටක් හිටපන්. අපි රංගි ගන්නවා. හෙලෝ සුදුබෙනිකේ කොහොමද? අනේ අයියා. මොකෝ වෙන්නේ? මොකුත් නෑ හලෝ. හරි පාළුයි එයා නැතුව. මේ සුදුමෙනිකේ දත් ගලව ගන්න ආසයිද? හුරතල් නොවි කතා කරන්න බැරිද? ඈනේ දත්තරා. ඔයා මගේ ක්‍රෂ් එකනේ අයියා. හරි අම්මෝ මේකිට කො අම්මා? අම්මා කොහෙද ගියේ? හරි තාත්තට බෙහෙත් ගේන්න ගියා. තාත්තට අඩු නැද්ද තව? නෑ බබා තව නෑ. අද රිපෝට් වගේක් බලන්න තියෙනවලු. මොකක් බබා? ඔබට මං ඉතින් අනේ අයියට බබා කිව්වම මොකද වෙන්නේ? තාතාවම කෝල්ලයක් ගන්නවා හරිද? මේ අයියේ මොකෝ? තාම කෑල්ලක් ලයින්නුනේ නැද්ද? මොකක් කෑල්ලක්? තමස කොහෙන්ද ඔය භාෂාව පුරුදුනේ? අනේ ඉතින් කියන්නකෝ. කෑලි ඇයි හිතුවද මේ ෆැක්ටරි එකේ ගේට්ටුව එල්ලලා තියෙනවා කියලා කෑලි? මොකක්ද අනේ? කී දවසක් වුණාද? දැන් හොඳ පොෂ් කෑල්ලක් ලයින් කරගන්නවකෝ. මටත් කට ඇරලා නෑලා කියන්න පුළුවන් එකක්. සුදුමැණිකේ ඔබ හැදිලා ඉවරයි. හිටපන්කෝ මං එනකම්. හරි මං තියෙනවා.